මේ පාර සාමාන්‍ය පෙළ විභාග ලියන ළමයිට ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ජ්‍යාමිතිය කියන කොටස. ජ්‍යාමිතිය කියන කොටසේදී අපිට ඔයගොල්ලෝ දන්නවා අපිට ජ්‍යාමිතියදී අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසේදී ජ්‍යාමිතිය සම්බන්ධව රචනා ප්‍රශ්න දෙකක් කියනවා. ඒ වගේම කෙටි පේපර් එකේ ගොඩක්ම වැදගත් වෙනවා. කෙටි පේපර් එකේ ලකුණු 5කට වඩා, ඒ කියන්නේ ප්‍රශ්න 5කට වඩා ප්‍රමාණයක් මේ ජ්‍යාමිතිය සම්බන්ධව, ඒ කියන්නේ ප්‍රමේයයන් සම්බන්ධව ඔයාලගේ විභාගෙට අහනවා. ජ්‍යාමිතිය කියන කොටසේදී අපිට වර්ග දෙකක් ගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයයන් කියලා. ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයයන්. ඔය ප්‍රත්‍යක්ෂ කියන්නේ නිතැතින්ම අපිට සත්‍යයි හැඟෙන දේවල්නේ. ඒ වගේම තව තියෙන උතනදී ප්‍රමේයයන් කියලා. ප්‍රමේයයන් කියන්නේ ජ්‍යාමිතිකව ඔප්පු කරපු දේවල්. මොකක් හෝ ක්‍රියාකාරකමකින් මේ ඔප්පු කරපු දේවල් වලට තමයි අපි ප්‍රමේයයන් කියලා කියන්නේ. ඒතර මේ ඔයාලට ප්‍රමේයයන් 42කට ආසන්න ප්‍රමාණයක් 42ක් පමණ තියෙනවා ඉගෙන ගන්න. ඒතර මේ 42ම මම ඔයාලට කොටස් 4කට වෙන් කරලා ඉතාමත් සරලව පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මතක් කර ගැනීමක් විදිහට තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. මේ වීඩියෝ එක තියෙන කාරණා ඔය අරගෙන අපිට පුළුවන් අර ඒ විභාගයට අහන ලකුණු 25කට ආසන්න ප්‍රමාණයක් විභාග 25ක 30කට ආසන්න ප්‍රමාණයක් විභාගයට මේක සම්බන්ධව විභාගයට ලකුණු අහනවා. ඉතින් මේක දැනගෙන ඉන්න එක වඩා ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම කියන්නේ කාරණා 4ක් යටතේදී ඔයාලට පැහැදිලි කිරීම කරන්නම් කියලා. ඒකද මුලින්ම සරල රේඛා ආශ්‍රිත ප්‍රමේයයන් විදිහට මම ඔයාලට කතා කරා. ඒතර ඒක යටතේ අපිට ප්‍රමේයයන් 5ක් ඉගෙන ගන්න තියෙනවා. අනේ ප්‍රමේයයන් 5 මොනවද කියලා බලමු. ඒතර ඒකේ පළවෙනි එක විදිහට තියෙනවා මේ සරල රේඛාවක් තියෙනවා. මේ තියෙන සරල රේඛාවක්. ඒක සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණ. ඒතර අපි දන්නවා බද්ධ කෝණ කියන්නේ මේ පොදු ශීර්ෂයක්, පොදු බාහුවෙන් දෙපස පීඩන කෝණ වලට බද්ධ කෝණ කියලා කියන්නේ. ඒතර බද්ධ කෝණය මේ සරල රේඛාවක් මත හැදිලා තියෙන බද්ධ කෝණ, මෙන්න මේ බද්ධ කෝණ වල එකතුව අනිවාර්යයෙන්ම අංශක 180ක් වෙනවා. ඒ කියන්නේ මේකේ එකතු අංශක 180ක් වෙනවා. හරි. සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණ වල එකතු අංශක 180ක් වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාවට අපි ගියොත් ඒක දෙවෙනි ප්‍රමේයදී කියනවා මේ ලක්ෂයක් වටා, ඒ කියන්නේ ලක්ෂයක් වටා සම්පූර්ණ වටයක්නේ. සම්පූර්ණ ලක්ෂයක් වටා කෝණවල එකතුව A B C. මෙන්න මේ ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුවත් මෙන්න මේ ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව A ධන B ධන C. يعني මෙන්න මේ ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360ක් වෙනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවට ගියොත් එහෙම ඒකෙදි අපිට තියෙනවා සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් නිර්මාණය වන මෙන්න මේ වගේ කෝණ වලට කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ඒතර සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් නිර්මාණය වන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් නිර්මාණය වන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සමාන්තර රේඛා දෙකක්, මෙන්න මේ සමාන්තර රේඛා දෙකක් ඡේදනය වීම රේඛාවට කියනවා මෙන්න මේම හරහා අඳින ලද රේඛාවට කියනවා තීර්යක් රේඛාවක් කියලා. ඒතර සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන Z අකුර හැඩයේ කෝණ වලට කියනවා Z අකුරක හැඩයේ කෝණ වලට කියනවා ඒකාන්තර කෝණ කියලා. F අකුර හැඩයේ කෝණ වලට කියනවා අනුරූප කෝණ කියලා. C අකුර හැඩයේ කෝණ වලට කියනවා මිත්‍ර කෝණ කියලා. එතකොට ඒකාන්තර කෝණ මෙන්න මේ අනිවාර්යයෙන්ම වෙන කාරණාවක් තමයි මෙන්න මේ ඒකාන්තර කෝණ සමාන වෙනවා. ඒ වගේම ඉතින් මේක අනිත් පැත්තත් කියන්න පුළුවන් මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි කියලා. මේ කෝණයට ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය ඒ කියන්නේ C F අකුර හැඩය අනුරූප කෝණ සමාන වෙනවා. ඒ වගේම මිත්‍ර කෝණ මෙන්න මේ මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. ඒ කියන්නේ අපිට පැහැදිලිවම කියන්න පුළුවන් A සමාන වෙනවා B ට, ඒ වගේම A සමාන වෙනවා C ට, ඒ වගේම තව කාරණාවක් හිත හැකි A වලගයයි B වලගයයි සමාන වෙනවා 180කට. ඒතර ඒක තමයි මේ සමාන්තර රේඛා ආශ්‍රිතව තියෙන අපිට සමාන්තර රේඛා ආශ්‍රිතව තියෙන හම්බෙන පළවෙනිම ප්‍රමේය වෙන්නේ. හරි. ඊළඟට මේ ඒකෙම විලෝමය මේ ප්‍රමේයම විලෝමයක් තියෙනවා. මේකයි මෙහෙම කතාව සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන ඒකාන්තර කෝණ සමානයි නම් එනේ මේකයි සමානයි. ඔයා දන්නවා ඉංග්‍රීසි අකුරු එකම ඉංග්‍රීසි අකුරු දානවා කියන එක අදහස තමයි මේ දෙන සමානයි කියන එක. මේ දෙන සමානයි නම් ඒ වගේම F අකුර හැඩය, ඒ කියන්නේ අනුරූප කෝණ සමානයි නම් මේ දෙන සමානයි නම් ඒ වගේම මිත්‍ර කෝණ පරිපූරක නම් ඒ කියන්නේ මේ කෝණ දෙක එකතු අංශක 180ක් වෙනවා නම් මේ දෙන්නගේ එකතු අංශක 180ක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. මේ හරි වැදගත් ප්‍රමේයක්. මොකද රේඛා දෙකක් සමාන්තරයි කියලා ඉගෙන ගන්න
ඔප්පු කරන්න පුළුවන් පළවෙනිම අවස්ථාව තමයි අපිට හම්බෙන මොකද අනුරූප කෝණ සමානයි මිත්‍ර අනුරූප කෝණ සමානයි නැත්නම් ඒකාන්තර කෝණ සමානයි නැත්නම් මිත්‍ර කෝණ පරිපූර්ණකයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එතන අනිවාර්යයෙන්ම අපිට නිගමනයකට එත් හැකි ඒවා මොනවා වෙනවද අනිවාර්යයෙන්ම රේඛා දෙක සමාන්තර වෙනවා කියලා. හරි. ඊළඟ අවස්ථාව විදිහට මම ඔයාලට කියනවා මේ දැන් අපි ප්‍රමේයන් පහක් ගැන කතා කරානේ. ඊළඟ අවස්ථාව විදිහට අපි ගන්න පුළුවන් මේ ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන්. හරි වැදගත් ප්‍රමේයන්. ජ්‍යාමිතියේදී ගොඩාක් වැදගත් වෙන ප්‍රමේයන් ටිකක් තමයි ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන් කියලා කියන්නේ. ඒකෙත් ගොඩාක් ප්‍රමේයන් තියෙනවා. මොකද ගොඩාක් කාරණා ඔප්පු කරන්නත් අපි පාවිච්චි කරනවා. අර ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන් අපි බලමු. මුලින්ම ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන් වලදී අංග සම කියන කතාවක් ඉගෙන ගන්නවා. ඔයාලට ඔය ජ්‍යාමිතියේ හරි වැදගත් පොයින්ට් එකනේ. අපි ජ්‍යාමිතියේ හැරවුම් ලක්ෂයක් තමයි ජ්‍යාමිතිය කියන්නේ. අංග සම අවස්ථා කියන එක. ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අංග සම කියන්නේ ඔය එක ත්‍රිකෝණයක තියෙන සියලුම දේවල් අනිත් ත්‍රිකෝණයේ තියෙන සියලුම දේවල් වලට සමානයි කියලා. දැන් ওই ත්‍රිකෝණයක තියෙනවනේ අංග 6ක්. ඒ කියන්නේ පාද 3ක් තියෙනවා, කෝණ 3ක් තියෙනවා. ඒතර ඔක්කොම අංග 6ක් තියෙනවා. ඒතර සියලුම අංග එක ත්‍රිකෝණයක තියෙන සියලුම අංග අනිත් ත්‍රිකෝණයේ තියෙන සියලුම අංග වලට සමානයි නේ. මේකේ තියෙන සියලුම දේවල් මේකේ තියෙන සියලුම දේවල් වලට සමානයි නම් අපි කියන අංග සමයි කියලා. ඒතර අංග සම බව දක්වන්න අපි පාවිච්චි කරන්නේ ඉරි කැලි 3ක්. ඒ කියන්නේ මේ අංග සමයි කියන්නේ මෙන්න මෙහිම ඉරි කැලි 3ක් පාවිච්චි කරනවා. අංග සමයි. සියලුම දේවල් සමානයි. එතකොට ඔය අංග සම අවස්ථා 4ක් තියෙනවා. අනේ 4 හොඳින් තේරුම් ගමු. අපි ත්‍රිකෝණයක අංග සමයි කියලා ගන්නකොට මේ එක ත්‍රිකෝණයක පාද 3 ඉරි කැලි 3ක් ගාලා දෙනවා පැහැදිලි ඇති. එක ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3කට සමාන වෙනවා නම් ඒ කියන්නේ මේ පාදෙට මේ පාද සමානයි, මේ පාදෙට මේ පාද සමානයි, මේ පාදෙට මේ පාද සමානයි. එහෙම වෙනවා නම් ඒ ත්‍රිකෝණ යුගලය අනිවාර්යයෙන්ම අංග සම වෙනවා පා අවස්ථාව යටතේ. පා අවස්ථාව යටතේ. ඊළඟ අවස්ථාව තමයි එක ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. ඔය පාද දෙක හා අන්තර්ගත කෝණය කියන්නේ අපි සලකා බලන පාද දෙක මැද තියෙන කෝණය. ඒකට තමයි අන්තර්ගත කෝණය කියලා කියන්නේ. එක ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයට ගානට බල මේකට මේක සමානයි. මේකට මේක සමානයි. මේ මැද තියෙන කෝණය සමාන වෙනවා නම් අන්නේ ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා පා අවස්ථාව යටතේ. පා අවස්ථාව යටතේ. ඊළඟ අවස්ථාව එක ත්‍රිකෝණයක කෝණ දෙකක් හා දැන් මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මොකක් හරි ගැළපෙන විදියට. එක ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. මොකක් හරි පාදයක්. ඒක මොකක් හරි පාදයක් වෙන්න පුළුවන් පුතේ. මොකක් හරි පාදයක්. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට. අනුරූප පාද කියන්නේ ගැළපෙන්න ඕන. ගැළපෙන පාදේ. දැන් මෙතන බලන්න මේකේ ඉරි කැලිත් එකක් තියෙනවා, මේකේ දෙකක් තියෙනවා. ඒ නිසා මේ පාදේ අර ගැළපෙන පාදේ අනුරූප පාදයට සමාන වෙනවා නම් අන්නේ ත්‍රිකෝණ යුගලය කෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. කෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. ඊළඟ එක විශේෂයි ඍජු කෝණී ත්‍රිකෝණවල විතරයි. ඍජු කෝණී ත්‍රිකෝණවල විතරක් කර්ණය සහ මේ ඍජු කෝණ ඉස්සරහින් තියෙන පාදයට අපි කියන්නේ කර්ණය කියලා. කර්ණය හා තවත් මොකක් හරි පාදයක්. ඒ කියන්නේ මොකක් හරි පාදයක් පුතේ. මේකට හරි මේක හරි මොකක් හරි පාදයක් සමාන වෙනවා නම් අන්නේ හැබැයි ඍජු කෝණී ත්‍රිකෝණ විතරයි. හොඳේ. ඍජු කෝණී ත්‍රිකෝණවල කර්ණය හා තවත් පාදයක් සමාන වෙනවා නම් අන්නේ ත්‍රිකෝණ යුගලය කර්ණපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. පා අවස්ථාව, පාකෝපා අවස්ථාව, කෝකෝපා අවස්ථාව සහ කර්ණපා අවස්ථාව. ඉතින් මේවෙන් අපි දැන් මේ හැම අවස්ථාවකදීම අංග 3ක් පාවිච්චි කරලා අපිට මේ ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන්. අංග සම ඒ කියන්නේ අවස්ථා 3ක්. ඒතර ඉතිරි 3 නිකම්ම සමාන වෙනවා. ඒතර මෙහෙම 3ක් සමාන වුණාට පස්සේ ත්‍රිකෝණයක ඉතිරි වෙනවනේ. ඉතිරි වෙනවා තව 3ක් අන්නේ 3 නිකම්ම සමාන වෙනවා. ඒතර මෙන්න මේ අවස්ථාව මෙතනත් දැන් අවස්ථා දෙකක් වගේ පේනකොට කර්ණපා කියවම හැබැයි ඍජු කෝණී කියන නිසා එක අවස්ථාවක් තියෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. ඊට පස්සේ යනවා ත්‍රිකෝණාශ්‍රිතව තවත් ප්‍රමේයන් කීපයක් තියෙනවා. හරි වැදගත් ඒවා ටිකක්. ඔය ත්‍රිකෝණයක අපි ගත්තොත් එහෙම අභ්‍යන්තර කෝණ, ඇතුලේ කෝණවල එකතුව A B C. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව A වලයි B වලයි C වලයි අගය 180ක් වෙනවා. ඒ කාරණා අපි
පොඩි බන්දලත් ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒක අපිට ප්‍රමේයක් විදිහට අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම තමයි ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව. මේක ත්‍රිකෝණය විතරක්ම ගන්න ඕනේ නැහැ. ඕනිම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව 360ක් වෙනවා. ඕනෙම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව A ධන B ධන C බාහිර කෝණවල එකතුව අංශක 360ක් වෙනවා. හරි. හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ අවස්ථාව අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයක මේ හරි වැදගත් ප්‍රමේයක්. ගොඩාක් ළමයින්ට මේ කියන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ ගොඩාක් ප්‍රශ්න වලදී මේක අහලා තියෙනවා. ඒතකොට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මේක ඊට අභ්‍යන්තර සම්මුඛ ඉස්සරහ තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. see මම මේක දාන්න xy කියලා. x මේක y. මෙන්න මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙනවා. ඒ කියන්නේ x වල එකතුව x වලයි y වලයි එකතුව අනිවාර්යයෙන් මෙන්න මේ a කියන කෝණයට සමාන වෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. අවස්ථාව විදිහට ගන්න පුළුවන් ත්‍රිකෝණාශ්‍රිතව මධ්‍යලක්ෂ ප්‍රමේය කියන එක හරි වැදගත් ඒකත්. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන එකත් අපිට විභාගයේදී ගොඩක් කෙටි පේපර් වල ප්‍රශ්න අහනවා. ඒක දැනන් ඉන්න ඕනේ. මධ්‍යලක්ෂ ප්‍රමේයදී කියන්නේ එක ත්‍රිකෝණයක එක පාදයක මැද ඉඳන් සරල අදහස. එක පාදයක මැද ඉඳන් තවත් පාදයක මැදට මෙන්න මේ මැද. මෙතන සමානයි කියන කාරණාව අපිට දීලා තියෙන්න ඕනේ. එක ත්‍රිකෝණයක එක පාදයක මැද ඉඳන් තවත් පාදයක මැදට කොහේ හරි මේ පාදේ උනත් කමක් නැහැ. ඉතින් නම් මේ පාදේ මැදට අඳින ලද රේඛාව. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන තමයි කතා කරන්නේ. මෙන්න මේ රේඛාව ගැන තමයි කතා කරන්නේ. මෙන්න මේ රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ඉතිරි පාදේ කියන්නේ මෙන්න මේ දෙන්න සමාන්තර වෙනවා. අපිට පැහැදිලි කතාවක් මොකද? BC සමාන්තර වෙනවා කාටද? XY ට සමාන්තර වෙනවා. ඒ වගේම ඒ පාදේ දිගින් හරියටම මේක භාගයක් වෙනවා. ඒ කියන්නේ මේ පාදේ දිගින් හරියටම භාගයක් වෙනවා. ඒ කියන්නේ හරියටම භාගයක් වෙනවා BC පාද දිගින්. BC පාද දිගින් හරියටම භාගයක් වෙනවා XY එකේ දිග. ඒතර මධ්‍යලක්ෂ ප්‍රමේය මොකද? එක පාදයක මැද ඉඳන් තවත් පාදයක මැදට අඳින ලද රේඛාව ඉතිරි පාදයට සමාන්තර හා ඉන් හරියටක් වෙනවා. හරි. ඊළඟ අවස්ථාව ඕකේ විලෝමය. එතන මේ ප්‍රමේයන් හරි ලේසි මතක තියාගන්න ප්‍රමේය සහ ඒකේ විලෝමය. එතන මේක බලන්න එතන යනවා. එතන මේක කියන්නේ එක පාදයක මැද ඉඳන් ත්‍රිකෝණයක එක පාදයක මැද ඉඳන් තවත් පාදයකට සමාන්තර වදින ලද රේඛාව. මෙන්න සමාන්තර වදින ලද රේඛාව. එක පාදයක මැද ඉඳන් තවත් පාදයකට සමාන්තරව අඳින ලද රේඛාව ඉතිරි පාදය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ එක ඉතිරි පාදයේ සමාන කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කියන්නේ මෙහෙම වෙනවා නම් අනිවාර්යෙන් AY සමාන වෙනවා YC ට. හරි. ඒක පැහැදිලි. ඊළඟට 10 වෙනි අවස්ථාව විදිහට ගන්න පුළුවන් ඒකේ මධ්‍යලක්ෂ ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය ඒ වගේම තව ප්‍රමේයන් කීපයක් තියෙනවා. ඔය සමකෝණී ත්‍රිකෝණාශ්‍රිතව දීච්ච ප්‍රමේයන් වලදී ඒකෙදි ගන්න පුළුවන්. අපි ගමු මේක A B C මේක XY කියලා. මෙහෙම ගත්තොත් මෙතන යන අදහසක් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව වෙන් කරන රේඛාව. සමානුපාතිකව වෙන් කරන රේඛාවට අදහසක් ගන්න මම මේ අනුපාතය සමානයි කියන එක තේරුම් ගන්න. මම මෙතන දාන 6 කියලා. මෙතන 3 දාන්නම්. මෙතන 4 දැම්මොත් මෙතන 2. දැන් බලන්න මේ දෙක අතර අනුපාතය මෙයාගෙන් බෙදුවම ලැබෙන අගය 2යි. මෙයාගෙන් බෙදුවම ලැබෙන අගය 2යි. ත්‍රිකෝණයක පාදයක් සමානුපාතිකව වෙන් කරන රේඛාවට වෙනවා මෙතන සමානුපාතිකයි කියලා. සමානුපාතිකව වෙන් කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි කියන කතාව. එතන එහෙනම් අපිට මෙහෙම අනුපාතය සමානයි කියන මේ බලන්න පැහැදිලි එක. අනුපාත සමානයි නම් අනිවාර්යෙන් ඉතිරි පාදය මොකක් වෙනවද? BC. BC එක සමාන්තර වෙනවා කාටද? XY කියන රේඛාවට. පැහැදිලි ඇති. මේ කාරණාවත් මතක තියාගන්න ඕනේ. ඕකේම අනිත් පැත්ත විලෝමය. අපි ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ත්‍රිකෝණයක්. ඕකේම අනිත් පැත්ත A B C X Y කියලා තියෙනවා. ඒතර අපිට කියලා තියෙනවා මේක සමාන්තරයි කියලා බැරි වෙලාවත් අපිට දීලා තිබ්බොත් සමාන්තරයි කියලා දීලා තිබ්බොත් අර වෙනවා මේක සමාන්තරයි කියලා මේ දීලා තියෙන්නේ. මේ සමාන්තරයි කියලා දීලා තියෙන නිසා අරිගත හැකි මේ පාදයෙන් බෙදුවම ලැබෙන අගයයි මේ පාදයෙන් බෙදුවම ලැබෙන අගයයි සමාන වෙනවා. එහෙනම් අපිට නිගමනයකට හැකි ප්‍රමේයක් වෙනවා. AX බෙදීම X B වම ලැබෙන අගය සමාන වෙනවා A
y ගෙන් බෙදුවම ලැබෙන අගයයි y c ගෙන් බෙදුවම ලැබෙන අගයයි. ඒ කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වඳින ලද රේඛාව මගින් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. සමානුපාතිකව බෙදෙනවා. ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. හරි වැදගත් හැංගිච්ච ප්‍රමේය කියන්නේ වැඩි අපිට අහුවෙන්නේ නැති ප්‍රමේයක්. නමුත් මේ විභාග වලට එන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟ අවස්ථාව විදිහට ගත්තොත් ඔය සමකෝණී ත්‍රිකෝණවල ත්‍රිකෝණ දෙකක් සමකෝණී කියලා කියන්නේ මොකද්ද? අංග සමයි කියන එක නෙමෙයි අංග සම කොහොමත් අංග සම ත්‍රිකෝණ කොහොමත් සමකෝණී වෙනවා. සමකෝණී කියලා කියන්නේ ත්‍රිකෝණයක කෝණ තුනක්. ත්‍රිකෝණේ කෝණ තුනයි තියෙන්නේ. ත්‍රිකෝණයක කෝණ තුන මේ ත්‍රිකෝණයේ කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට කෝණ තුනට මේ බාන්න සමාන වෙනවා නම් දැන් අපිට වෙනවා ඉරි කැලිය වලින් වෙනවා මේ ඉරි කැලි 1යි 1යි. ඒක දෙකක් ගෙවුවා මෙතන තුනක් ගෙවුවා. ඒතර මේ එකිනෙකට මේවා සමාන වෙනවා. එහෙම සමාන වෙනවා නම් මේ පාද අතර අනුපාතයත් මොනවා වෙනවද? සමාන වෙනවා. අංග සමයි කියලා කියන්නේ මේ කියන්නේ මේක සමාන වෙනවා කියලා කියන්නේ මොකද ත්‍රිකෝණයක කෝණ සියල්ලම සමාන වෙච්ච ඵලයට මේ ඒක සමාන වෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ අංග සම වෙනවා කියලා කියන්න බෑ. නමුත් අපිට කියන්න පුළුවන් මේවා පාද අතර අනුපාත සමාන වෙනවා කියලා. ඒ කියන්නේ මේවා පාද අතර අනුපාතය. ඒ කියන්නේ දැන් බලන්නකෝ A B ගෙන් බෙදුවම ලැබෙන අගය ගානට සමාන වෙන. මේකට අනු ගාන මේ ඉරි කැලි 1යි 2යි තියෙන්නේ මේකේ. දැන් x y පාදෙට මෙයාගෙන් බෙදුවම ලැබෙන අගය සමාන වෙනවා. තවත් ඒ වගේම ගැලපෙන එකක්. ඒ කියන්නේ B C බෙදීම y z. ඒ වගේම අපිට ගන්න පුළුවන් AC බෙදීම y x z ගානට පාද අතර අනුපාත සමානයි. ඒ කියන්නේ මේක මේකෙන් බෙදුවම ලැබෙන අගයයි මේ පාදයේ දිගින් බෙදුවම ලැබෙන අගයයි මේ පාදයේ දිගින් බෙදුවම ලැබෙන අගයයි සමාන වෙනවා. ඒක අනිත් පැත්ත ගන්න පුළුවන්. මොකද මෙයා මේක මේකෙන් බෙදුවම ලැබෙන අගය මේක මේකෙන් බෙදුවම ලැබෙන අගය මේක මේකෙන් බෙදුවම ලැබෙන අගයට සමාන වෙනවා. ඒ අනුපාත පාද අතර අනුපාතය සමාන වෙනවා. හරි. ඊළඟ අවස්ථාව ගන්න වෙන්නේ ඕකේ විලෝමය. ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ත්‍රිකෝණයක පාද අතර අනුපාත සමානයි නම් ඒක මම කියන්නම්. ඒක ලියන ක්‍රමයක් විදිහට ගන්න අමාරුයි. එක ත්‍රිකෝණයක පාද අතර අනුපාත සමානයි නම් A B C මේක P Q R කියලා ගත්තොත් මේ පාද අතර අනුපාත සමානයි නම් ඒ කියන්නේ A B බෙදීම P Q කියලා ගමුකෝ සමානයි A C බෙදීම PR කියලා ගත්තොත් නැත්නම් B C බෙදීම QR කියලා ගත්තොත් එහෙමනම් මෙහෙම වෙනවා නම් අනිවාර්යයෙන් මොනවා වෙනවද ABC හා PQR අනිවාර්යයෙන්ම සමකෝණී වෙනවා. සමකෝණී ත්‍රිකෝණ වෙනවා. ත්‍රිකෝණාශ්‍රිත තව ප්‍රමේයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පයිතගොරස් සම්බන්ධතාවය. අපි ඒක දන්නවා. පයිතගොරස් සම්බන්ධතාවය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණවල මේවට කියන්නේ ඍජුකෝණීය අඩංගු පාද දෙක කියලා. මේකට කියන්නේ ඍජුකෝණීය අඩංගු පාද දෙක මේක තියෙන කර්ණය කියලා. ඍජුකෝණී ඉස්සරහින් තියෙන පාදෙට කියන්නේ කර්ණය කියලා. පයිතගොරස් සම්බන්ධතාවයේදී පයිතගොරස් ප්‍රමේය කියලා කියන තුන්දී ඍජුකෝණීය අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව අනිවාර්යයෙන්ම සමාන වෙනවා කර්ණයේ වර්ගයට. කර්ණයේ වර්ගයට සමාන වෙනවා. ඊගා අවස්ථාව විදිහට ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මේ වර්ගඵලය අතර සම්බන්ධතාවයක් තියෙන ප්‍රමේයක් තියෙනවා. ඒකත් හරිය අඩුවෙන් තමයි අපිට අහුවිලා තියෙන්නේ මේ. අපි දන්නා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිහ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උසනේ. ඒතකොට තවත් ඒකේ ප්‍රමේයක් තියෙනවා. එකම ලම්බ උසක් තියෙනවා නම් එකම ලම්බ උසක් තියෙන ත්‍රිකෝණවල වර්ගඵලය අතර අනුපාතයයි ආධාරක පාද අතර අනුපාතයයි සමාන වෙනවා කියලා. එකම ලම්බ උසක් තියෙනවා නම් ත්‍රිකෝණයේ වර්ගඵලය අතර අනුපාතය හා ආධාරක පාද අතර අනුපාතය සමාන වෙනවා. මේකේ ලම්බ උස සමාන නිසා ලම්බ උස සමාන බැවින් ලම්බ උස සමාන වෙන්න ඕනේ. අනිවාර්යෙන් AB කියන එක සමානයි ත්‍රිකෝණ දෙකට. මම දැන් මෙතන ත්‍රිකෝණ දෙකක් ගත්තොත් එහෙම ඔයාලට පැහැදිලිව පේනවා. AB ඊ ත්‍රිකෝණයේ වර්ගඵලය මම බෙදනවා. ඔයාලට පේනවා ACE කියන ත්‍රිකෝණය වර්ගඵලය. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බෙදුවම ලැබෙන අගයයි අගය සමාන වෙනවා මේ පාද දෙක අතර අනුපාතය. මේ පාදයයි මේ පාදයයි. ඒ කියන්නේ BE බෙදීම EC කියන පාද දෙක අතර අනුපාතය
සමාන වෙනවා. හරි. ත්‍රිකෝණ ආශ්‍රිතව තියෙන්නේ ඔන්න ඔය ප්‍රමේයන් ටික තමයි. ඊට පස්සේ අපි බලමු සමාන්තරාශ්‍රිත ප්‍රමේයන්. හරි. සමාන්තරාශ්‍රිත ප්‍රමේයන් යටතේ අපි ප්‍රමේයන් කීපයක් ඉගෙන ගන්න තියෙනවා. මොනවා හරි වැදගත් ඉතින් ඔය සමාන්තරාශ්‍රිත ත්‍රිකෝණ ජ්‍යාමිතිය දිත්වයේ තියෙනවානේ. දෙවෙනි කොටසේදී ඔය අපිට එනවා මේ සමාන්තරාශ්‍රිත නැත්නම් ත්‍රිකෝණ හා සමාන්තරාශ්‍රිත ප්‍රමේයන් එනවා. ඒතර සමාන්තරාශ්‍රිත ප්‍රමේයන් වලින් වැඩි හැකියාවක් තියෙනවා විභාගවලදී ප්‍රශ්න හැදෙන්න. ඒතර අපි බලමු පළවෙනි සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයක් කිව්වම අනිවාර්යයෙන් මෙහෙම සමාන්තරයි කියලා තියෙන්න බෑ. සමාන්තරාශ්‍රයක් වෙනව නම් සමාන්තරාශ්‍රය කියලා හම් තියෙන්න ඕනේ. ඒතර මෙහෙම තියෙන එකක් තමයි සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. ඒතර මේ තමයි සමාන්තරාශ්‍රය. කියන්නේ සමාන්තරාශ්‍රයක් කියන්නේ සරල අදහස තමයි සම්මුඛපාද අතර පරතරය සමානයි නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. සම්මුඛපාද අතර පරතරය සමාන වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඉතින් මේ සමාන්තරාශ්‍රයේ හරි. මේක සමාන්තරාශ්‍රයක් වෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම කාරණාවක්. මේ සමාන්තරාශ්‍රය අපිට කියන්න පුළුවන් මම මේකේ පාද නම් කරොත් මම කියනවා A B C D කියලා. සමාන්තරාශ්‍රයක පළවෙනි කාරණාව තමයි සම්මුඛ පාද අතර සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. අපිට කියන්න පුළුවන් අතර A B සමාන වෙනවා C D ට. එමනම් ඒ වගේම AD සමාන වෙනවා BC ට. පාද අතර සම්මුඛ පාද සමානයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. ඒතර සමාන්තරාශ්‍රයක් කියලා දැක්කම අපිට නිගමනයකට ඇති සම්මුඛ පාද දිගින් සමානයි කියලා. ඒ වගේම සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒතර A කෝණයට C කෝණය සමාන වෙනවා. ඒ වගේම B කෝණයට D කෝණය සමාන වෙනවා. හරි. මේ කෝණ දෙක සමාන වෙනවා. හරි. ඒ වගේම තව කාරණාවක් තියෙනවා මේ හරහා අඳින ලද රේඛාවකට අපි කියනවා විකර්ණයක් කියලා. මෙන්න මේම හරහා අඳින රේඛාවකට කියනවා විකර්ණයක් කියලා. මේම හරහා අඳිනවා නම් ඒ රේඛාව විකර්ණයක් වෙනවා. එතකොට මේ විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනය කරනවා කියලා එකක් තියෙනවා. එතන වර්ගඵලයද මේ අනිත් පැත්තත් එහෙම තමයි. මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය මොනවා වෙනවද? සමාන වෙනවා. අපි A B C ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා A C D ත්‍රිකෝණේ වර්ගඵලයට. මොනක තමයි? සමාන්තරාශ්‍රයේ විකර්ණයෙන් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. හරි. ඊළඟ කාරණාව දැන් මේක සමාන්තරාශ්‍රයක්නේ. ඊළඟ ප්‍රමේය මේක සමාන්තරාශ්‍රයක්. ඔය සමාන්තරාශ්‍රයක මෙන්න මේවට මොනවද කියන්නේ විකර්ණ කියලානේ. සමාන්තරාශ්‍රයක විකර්ණ මෙන්න මේවා විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ පාද A B C D මේ ඡේදනය වෙන තැන මම ඕක කියලා ගත්තොත් එහෙම සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ විකර්ණය මගින් මේක සමාන කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කියන්නේ AO සමාන වෙනවා CO ට. ඒ කියන්නේ මේ රේඛාව මගින් මේක සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ වගේම මේ රේඛාව මගින් මේක සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ DO සමාන වෙනවා BO ට. මේක සමච්ඡේදනය වෙනවා. හරි. ඊළඟට ඉතින් විලෝමයක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ චතුරස්‍රයක් කොහොම සමාන්තරාශ්‍රයක් වෙන්නේ? මේ චතුරස්‍රය කොහොම සමාන්තරාශ්‍රයක් වෙන්නේ? මේ චතුරස්‍ර හතරක් මම තියෙනවා. ඒතර ප්‍රමේයන් හතරක් එතනදී අපිට පාවිච්චි කරන්න දෙනවා. පළවෙනි අවස්ථාවේ චතුරස්‍රයක් කොහොමද සමාන්තරාශ්‍රයක් වෙන්නේ? චතුරස්‍රයක් කියන පාද හතරක් තියෙන එකක් නේ. පාද හතරක් තියෙන එකක් චතුරස්‍රයක් වෙන්නේ. චතුරස්‍රය කොහොම සමාන්තරාශ්‍රයක් වෙන්න නම් පළවෙනි අවස්ථාව විදිහට අපි ගන්න පුළුවන් සම්මුඛ පාද දිගින් සමානයි නේ. මේකට මේක සමානයි නම් ඒ වගේම මේකට මේක සමානයි නම් මේක අනිවාර්යයෙන්ම සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ වගේම සම්මුඛ කෝණ සමානයි නම් මේ කෝණට මේ කෝණ සමානයි නම් මේ කෝණට මේ කෝණ සමානයි නම් ඒක මාක් කරනවා අනිවාර්යයෙන්ම සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ වගේම වැදගත් එකක් තමයි විකර්ණ මේ හරහා අඳින ලද රේඛානේ විකර්ණ කියලා කියන්නේ. මෙන්න මේ විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පාදයයි සමානයි නම් මේ පාදයයි සමානයි නම් ඒක අනිවාර්යයෙන්ම සමාන්තරාශ්‍රයක් වෙනවා. අනිත් කාරණාව තමයි එක් සම්මුඛ පාද යුගලයක් මොකක් හරි එකක් මේක හරි මේ දෙක හරි නැත්නම් මේ දෙක හරි එක් සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි ඒ වගේම දිගින් සමානයි නම් අනිවාර්යෙන් ඒවා මොනවා වෙනවද සමාන්තරාශ්‍රයක් වෙනවා. ඉතින් අපිට නිගමනයකට තියෙයි මෙන්න මේ චතුරාශ්‍ර හතරම සමාන්තරාශ්‍ර වෙනවා. සමාන්තරාශ්‍ර වේ. හරි වැදගත් මේ ෂෝට් නෝට් එකක් විතරවා. අනිවාර්යෙන් සමාන්තරාශ්‍ර වල තවත් අවස්ථාවක් තියෙනවා මේ සමාන්තර රේඛා ආශ්‍රිත ප්‍රමේයන් කීපයක්. සමාන්තරාශ්‍ර ආශ්‍රිතමයි යන්නේ. සමාන්තර රේඛා ආශ්‍රිත ප්‍රමේයන්. ඒතර සමාන්තර රේඛා ආශ්‍රිත ප්‍රමේයන් ගත්තොත් එහෙම මේ බලන්න සමාන්තර රේඛා දෙකක් ගත්තොත් එන සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ත්‍රිකෝණ. සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ත්‍රිකෝණයක් වෙනවා ABCD. එක මම කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. බලන්න මම තොරතුරු දා ගන්නවා.
මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. පැහැදිලිද? මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. පේනවනේ. ඊට පස්සේ තවත් සමාන්තරාශ්‍රයක් මම ගන්නවා AB EF කියලා. EF. ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා ABCD කියලා. අනිත් එක තමයි ABEF කියලා සමාන්තරාශ්‍රයක් වෙන එක. මම සමාන්තරයි කියලා තොරතුරු දා ගන්නවා. මෙහෙම දා ගන්නවා. හරි. ඒ සමාන්තරාශ්‍ර දෙකක් පේනවා. ඊට පස්සේ විශේෂ අවස්ථාව තමයි සමාන්තරාශ්‍රයක් අපි දන්නවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරක පාදය වැඩි කිරීම ලම්බුසනේ. ඒතර මේකේ එකම ආධාරකයක් හා එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙන. ඔය සමාන්තර රේඛා කියන්නේ ලම්බුස සමානයි කියන එකනේ. ඒතර සමාන්තර රේඛා දෙකක් අතර තියෙනවා නම් අන්නේ සමාන්තරාශ්‍රවල වර්ගඵලය සමානයි. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ABCD වර්ගඵලය සමාන වෙනවා කාගේ වර්ගඵලයටද? ABEF කියන රූපයේ වර්ගඵලයට. ඒතර එකම ආධාරකයක් හා එකම සමාන්තර රේඛා දෙකක් අතර තියෙන නිසා. ඒ වගේම තවත් අවස්ථාවක් වඩ පේනවා මේ දෙවෙනි අවස්ථාව. මෙතනදී රේඛා දෙක සමාන්තරයි කියලා විතරයි තියෙන්නේ. ඒතර අපි දන්න ත්‍රිකෝණයක වර්ගඵලය වෙන එකම ආධාරකයක් හා එකම ඒ කියන්නේ ආධාරක පාදය වැඩි කිරීම ලම්බුසනේ. භාග්‍ය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බුස. මේකෙත් ආධාරක පාදය සහ ලම්බුස සමානයි. වන මෙන්න මෙතන වඩ පේනවා ත්‍රිකෝණයක් මම ඒක ගන්නම් ABC කියලා. තව එකක් තියෙනවා ABE කියලා. හරි. ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ. ඔන්න ඔය ත්‍රිකෝණ දෙකෙත් වර්ගඵලය කියන්න පුළුවන් අපිට අනිවාර්යයෙන්ම සමාන වෙනවා කියලා. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ABE ත්‍රිකෝණයේ වර්ගඵලයට. හරි. මේ දෙන්නගේ වර්ගඵල සමාන වෙනවා. හරි. ඊළඟ අවස්ථාව විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් ABCD මම මේකට කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. ඒ කොහොමද? මෙතන මම සමාන්තරාශ්‍රයක තියෙන සියලුම ලක්ෂණ ටික දාන්න ඕනේ සමාන්තරාශ්‍රයක්. ඒ වගේම මේ පාද දෙක සමාන්තරයි. නාඩ කියතේ ABCD කිය සමාන්තරාශ්‍රය. ඒ වගේම ABE කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒතර අපිට නිගමනයක් ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. කොයි ත්‍රිකෝණයේද? ABE කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. හරියටම සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙනවා. එහෙනම් භාගයයි ABCD වර්ගඵලය වෙනවා. හරි. ඊට පස්සේ තව මෙතන මේ තව අමතර එකක් වලට දෙන එක මම 10ක් විතර මෙතනම දාගන්න. ඒකත් අපිට හරි වැදගත් ක්‍රමයක් වෙනවා. එතකොට මේ විදිහට තියෙනවා මේ තවත් බහුආශ්‍රවල අභ්‍යන්තර කොන දැන් සමාන්තර ආශ්‍රිත ප්‍රමේය නම් ඉවරයි. මේක බහුආශ්‍රයක ආශ්‍රිත වෙන්නේ. ඒතර මේ ඕනෑම බහුආශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය මම අර බාහිර කෝණ කතාව විතරයි කිව්වේ. අභ්‍යන්තර කෝණ ඓක්‍ය හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒකත් ක්‍රමයක් විදිහට තමයි යන්නේ. හරි. මෙතන මේ පාද පහක් තියෙන උදාහරණයක් මේ කියන්නේ. පාද පහක් තියෙන එකක් නේ. මේ පාද පහක් නම් මෙතන ත්‍රිකෝණ කීයක් වෙනවද? 3ක් වෙනවා. ඒ ත්‍රිකෝණයක අපි දන්නවා සාමාන්‍ය අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180යි කියලා. එහෙනම් ඕනෙම බහුආශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය හොයාගන්න පුළුවන්. දැන් පාද ගානෙන් දෙකක් අඩු කරලා මේක පාද ගාන 5යිනේ. 5කින් දෙකක් අඩු කරාම ත්‍රිකෝණ ගාන එනවා. එහෙනම් පාද ගානෙන් දෙකක් අඩු කරලා ඒ ලැබෙන උත්තරේ 180න් වැඩි කරා නම් අපිට පුළුවන් ඕනෙම බහුආශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයාගන්න. ඔකත් පොඩ්ඩක් මතක තියාගන්න ක්‍රමයක් විදිහට. හරි. ඒතර මේකත් නිකම් මේ එකක් නෙමෙයි අපි ජ්‍යාමිතියෙන් ඔප්පු කරපු ක්‍රමයක්. හොඳේ. හරි. ඒතර ඒක සමාන්තරාශ්‍ර ආශ්‍රිත ක්‍රමයන් ටික ඒ විදිහට ඉවරනවා. ඊට පස්සේ අපි යනවා වෘත්තාශ්‍රිත ක්‍රමයන්. අපි 10 වසරේ සහ 11 වසරේදී ඉගෙන ගන්නවා වෘත්තාශ්‍රිත ක්‍රමයන්. හරි වැදගත් ඉතින්. පළවෙනි අවස්ථාව විදිහට මම ගන්නවා වෘත්තාශ්‍රිත ක්‍රමයන් වලදී මෙන්න මේ අපි දන්නා මේ අඳින මෙන්න මේ සරල රේඛාවට කියන අපි ජාය කියලා. ජාය මෙතන කේන්ද්‍රයේ සිට ජායට අඳින්න ලබන ජායේ මධ්‍ය ලක්ෂ්‍යය අඳින්න ලද රේඛාව. මධ්‍ය ලක්ෂ්‍ය කිව්ව ගමන් මේ රේඛා දෙක සමාන වෙනවා. මධ්‍ය ලක්ෂ්‍යය අඳින්න ලද රේඛාව ජායට ලම්බක වෙනවා. මේක මම O කියලා ගන්නම්. මේක A B මේක T කියලා ගන්නවා. ඒතර කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂ්‍යය අඳින්න ලද රේඛාව ජායට ලම්බක වෙනවා. ඒතර ඒ කියන්නේ AB කියන රේඛාව ලම්බක වෙනවා OT කියන රේඛාවට. يعني මේක අංශක 90ක් වෙනවා. සරල ගත්තොත්. හරි. ඊළඟ අවස්ථාවත් ඔකේ විලෝමය මෙතන ගන්න. ඊග අවස්ථාවකේ විලෝමය ඒ විලෝමයේදී කියන්නේ ඒකත් එහෙමයි කේන්ද්‍රයේ සිට ජායට අඳින්න ලද ලම්බකය අංශක 90ක්. මොනවද දැක්කත් කෙලිම ලම්බකයක් කියලා කියනවා. ලම්බකය අනිවාර්යයෙන්ම
ලම්බකය අනිවාර්යයෙන්ම ජාය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ AC සමානයි CB වෙනවා. ඒ කියන්නේ මේක ලම්බකයි නම් මේ දෙන්න අනිවාර්යයෙන්ම මොනවා වෙනවද? සමාන වෙනවා. හරි. ඊට පස්සේ හරි වැදගත් ප්‍රමේයක් තියෙනවා. මේක මම රූප තුනම භාවිතා කරනවා. මේ අවස්ථා තුනක් පෙන්වන්න උන නිසා අවස්ථා තුනම එකම ප්‍රමේය තියෙන්නේ. එකම ප්‍රමේය බලන්න. මෙන්න මේකට කියනවා කේන්ද්‍රය ආපාතිත කෝණය කියලා. කේන්ද්‍රය මේ බලන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ ආපාතිත කෝණය. මේ තියෙන වෘත්තයේ ඉතිරි කොටස දැන් මේ කේන්ද්‍රික ගත්තොත් මේ ඉතිරි කොටසනේ. ඉතිරි කොටස ආපාතිත කෝණය මෙන් මේ කෝණය දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මේක x නම් මේක 2x වෙනවා. ඕකම ගත්ත හැකි තව පැත්තක්. ඕකම මේ ප්‍රමේයමයි. මේ ප්‍රමේයම අපිට පෙන්වන්න පුළුවන් තවත් ආකාරයක් නේ මේ බලන්න. මේ පැත්තට ගත්තොත් මෙන්න මේ කෝණයේ විශාලත්වයෙන් හරියටම මේක භාගයක් වෙනවා. නැත්නම් මේක x නම් කේන්ද්‍රය ආපාත කෝණය මෙන්න මේ පැත්තෙන් ගලුවොත් එහෙම මේ ඉතිරි කොටස ආපාත කෝණය මෙන්න මේක කොච්චරක් වෙනවද? දෙගුණයක් වෙනවා නම් 2x වෙනවා. ඒ වගේම තවත් ඕකම ඔය ප්‍රමේයව ගත්ත හැකි මේ කේන්ද්‍රය ආපාත කෝණය මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාත කෝණය මේ තියෙන්නේ වෘත්තයේ ඉතිරි කොටස ආපාත කෝණය. විවානක මේ ඕනිම තැනකට දැන් සමහරවිට පේන්නේ නැති වෙනවා. මේවා විභාගවලදී වැඩිපුර අහන කාරණා. ඒතර මේකට මේකේ දෙගුණයට මේක සමාන වෙනවා 2x. හරි. මේ තනි ප්‍රමේය එක ප්‍රමේයක් විතරයි උනේ. ප්‍රමේයන අවස්ථා ගොඩක් නෙමෙයි මේක අපි තුන්වෙනි ප්‍රමේය විදිහට සලකනවා. මේ තුනම එකක්. මේ තුනම හැබැයි රූප සරහන් විදිහට දා ගන්නවා නම් ගොඩක් වටිනවා. හරි. අනිවාර්යෙන් හැම කෙනාම රූප සරහනක් විදිහට විභාගයට යන කලින් මේක දාගෙන යන්න. ඒතර හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ කාරණා. අතර ඊළඟ එකේදී කියන්නේ අපිට මේ ගන්න පුළුවන් මේ කියන්නේ විස්කම්භය කියලා. විස්කම්භයෙන් හැදෙනවා මෙන්න මේවට කියනවා. ඒතර අර්ධ වෘත්තයක් තියෙන අර්ධ වෘත්තයෙන් හැදෙන සෑම කෝණයක්ම ඍජු කෝණයක් වෙනවා. සෑම අර්ධ වෘත්තයේ විස්කම්භය වෙන්න ඕනි. අර්ධ වෘත්තයෙන් හැදෙන සෑම කෝණයක්ම ඍජු කෝණී වෙනවා. පස්වෙනි අවස්ථාවේදී ගත්තොත් එහෙම එකම ඛණ්ඩයේ කෝණ මේ බලන්නකො එකම ඛණ්ඩයකින් හැදිච්ච කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ එකම ඛණ්ඩයෙන් හැදිච්ච කෝණ විශාලත්වයෙන් සමානයි. කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය සහ මේ කෝණයේ විශාලත්වය අනිවාර්යෙන් සමානයි. ඒ වගේම යටින් පැත්තොත් මේ පැත්තෙන් ගත්තොත් එහෙම මේකේ විශාලත්වයයි මේක මම y කියලා ගන්නම්. ඒකේ විශාලත්වයයි මේ කෝණේ විශාලත්වය මොනවා වෙනවද? සමාන වෙනවා. හරි. ඊට දෙනවා 6 වෙනි අවස්ථාව 6 වෙනි ප්‍රමේය වෘත්ත චතුරස්‍ර ආශ්‍රිතව. වෘත්ත චතුරස්‍ර ආශ්‍රිතව ගත්තොත් එහෙම මේ වෘත්ත චතුරස්‍රය කියලා කියන්නේ මේ ශීර්ෂ මත පිහිටන චතුරස්‍ර වලට කියනවා මේ වෘත්ත චතුරස්‍ර කියලා. සරල රේඛාව වෙන්න ඕනි. මෙන්න මේ වගේ චතුරස්‍ර වලට කියනවා අපි වෘත්ත චතුරස්‍ර කියලා. අපි කියනවා වෘත්ත චතුරස්‍ර කියලා. එතන මේ වෘත්ත චතුරස්‍රයක මෙන්න මේවට කියනවා සම්මුඛ කෝණ කියලා. මෙන්න මේ සම්මුඛ කෝණ AB මේ කෝණ දෙක එකතු අනිවාර්යයෙන්ම 180ක් වෙන්න ඕනි. එහෙනම් A වලයි B වලයි එකතුව අංශක 180ක් වෙනවා. උඩ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. තවත් අපි චතුරස්‍රයක් ගමු. මේ තියෙන චතුරස්‍රය මේ 6 වෙනි 7 වෙනි අවස්ථාව. ඒකෙත් තියෙන තව ප්‍රමේයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය. මෙන්න මෙයා අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මේ දෙක සමානයි. මෙයාට මෙයා සමාන වෙනවා. ඒ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. හරි. එතකොට තවත් එකක් තියෙනවා මේ චතුරස්‍ර සම්බන්ධ. ඕක වෘත්ත චතුරස්‍ර සම්බන්ධ තවත් ක්‍රමයක් තියෙනවා. ඒකත් දැනගත යුතුමයි. 8 වෙනි අවස්ථාව චතුරස්‍රයක් ගත්තොත් චතුරස්‍රයක බැරි වෙලවත් සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනම නම් ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව 180ක් වෙනවා නම් මේ ගොඩක් විභාග වලට අහලා තිනවා චතුරස්‍රයක් ගත්තොත් එහෙම චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් A ධන B සමාන 180ක් වෙනවා නම් මේක අනිවාර්යයෙන්ම මොකක් වෙනවද වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒතර වෘත්ත චතුරස්‍රයක් වෙන්න වෘත්තයක් මතම ශීර්ෂ තියෙන්න ඕනේ නැහැ. සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් ඒක අනිවාර්යෙන් 180ක් වෙනවා නම් අපිට කියත හැකි චතුරස්‍රයත් වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා. ඒතර හොඳට මතක තියාගන්න වෘත්ත චතුරස්‍රයක් කියන්න වෘත්තයේ මතම ශීර්ෂ පිහිටන්න ඕනේ. ඒක රූපේ පේන විදිහට දැන් අපිට වෘත්තයක් මැදලා එහෙම පෙන්වන්න ඕනේ. ඒතර එහෙම 180ක් වෙනවා නම් මොකක් හරි වෘත්තයකට අපි සමහරවිට ඇඳලා තියෙන වෘත්තේ නෙමෙයි වෙන එක. වෙන මොකක් හරි වෘත්තයක වෘත්ත චතුරස්‍රයක් වෙන්න පුළුවන්. නේ? අනිවාර්යෙන් 180ක් වෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. හරි. ඊට පස්සේ තව ප්‍රමේයන් තියෙනවා ස්පර්ශක සම්බන්ධව. ඔය ස්පර්ශක සම්බන්ධව ඉගෙන ගන්න තියෙන ප්‍රමේයන් හරි වැදගත්. ඒකත් එක හරි වැදගත් එකක් තියෙනවා මේ මෙන්න මේ රේඛාව හිතන්නකො ස්පර්ශකයක් කියලා. මේක ස්පර්ශකයක් නම්
AB ස්පර්ශකයක් වෙනවා නම් O වල ඉඳන් ඒ කියන්නේ කේන්ද්‍රයේ සිට ඒ ස්පර්ශ වෙන තැනට අඳිල්ලක රේඛාව අනිවාර්යයෙන්ම ලම්බක වෙනවා. මෙන්න මේක අනිවාර්යයෙන්ම ලම්බක වෙනවා. හරි. මේක ස්පර්ශකයක් නම් ඒ කියන්නේ ඔයා මෙතන දාගන්න ඕනි AB කියන්නේ ස්පර්ශකයක් නම් අනිවාර්යයෙන් මේක ලම්බක වෙනවා. හරි. ඒ වගේ මේක අනිත් පැත්තත් අපිට ගන්න පුළුවන්. මේක ලම්බකයි නම් يعني වෘත්තයේ මත පිහිටි ලක්ෂයක සිට කේන්ද්‍රයට අරයට වෘත්තයේ මත පිහිටි ලක්ෂයක සිට අරයට අඳින ලද ලම්බකය අනිවාර්යයෙන් මේක ස්පර්ශකයක් වෙනවා. මේක ස්පර්ශකයක් වෙනවා. මේක සම්බන්ධව කියන්න තියෙන ස්පර්ශක සම්බන්ධව මේ බාහිර ලක්ෂයකින් නම් අර වෘත්තයේ මත පිහිටි ස්පර්ශකනේ. මේ බාහිර ලක්ෂයකින් නම් ස්පර්ශකයක් තිබ්බොත් එහෙම මෙන්න මේ ස්පර්ශ වෙන තැන් දෙකක් තියෙනවා. ස්පර්ශ වෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. මෙතන අපි අර කලින් කතාවේදී කිව්වා වගේ අනිවාර්යයෙන් මේක මොකක් කරනවද අංශක 90ක් වෙනවනේ. ඒතර මේක කියනවා මේක අපි ඉගෙන ගන්න ඕනි. ස්පර්ශක බාහිර ලක්ෂයෙන් නම් අඳින ස්පර්ශක දිගින් සමාන වෙනවා. ඒ වගේම මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ස්පර්ශක මේ බාහිර ලක්ෂයකට අඳින ලද මේ රේඛාව මගින් මෙන්න මේ කෝණ දෙක සමානව ආපාතනය කරනවා. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට වෙන් කරනවා. මේ දෙක අතර කෝණය ස්පර්ශක දෙක අතර කෝණය මේ රේඛාව මගින් අනිවාර්යයෙන්ම සමච්ඡේදනය කරනවා. මේ කාරණා තුන අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මේකත් ඊළඟ ප්‍රමේය විදිහට සලකන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන අවසාන ප්‍රමේය වෙන්නේ මේ වෘත්තක ස්පර්ශකය. මෙතන ස්පර්ශක ලක්ෂයේ ජාය මේ ස්පර්ශ වෙන තැන ස්පර්ශක ලක්ෂයේ ජාය වෘත්තයේ ඉතිරි කොන ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට මෙතන මේ පැත්තෙන් එහා පැත්තේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය අපි x කියලා ගමු. ඒක අනිත් පැත්තේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා. ඒතර ඔයා මේක මේ ප්‍රමේයන් ටික හරි. මේ තමයි ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂ්‍ය ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා. හරි. ආයෙත් මේ සාරාංශයක් විදිහට කතා කරේ ප්‍රමේයන් 42ම ඊට වඩා සමානට ඇති තියෙන පුළුවන්. ඒ කාරණා දැනගත යුතුයි. මේ සියලුම කාරණා අපි දැනගෙන තමයි විභාගෙට යන්න ඕනේ. හරි. මම ඔයාලට හිතනවා මේ කාරණාව ෂෝට් නෝට් එකක් විදිහට දාගෙන විභාගෙට යන මොහොත දක්වා මම චුට්ටු සැරින් සැරේ බලන එක ඔයාලට කෙටි පේපර් එකේ මුල් ප්‍රශ්න 25 ලියා ගන්න ගොඩක් ඔයාලට උදව් වෙයි කියලා. නිසා මේවා ඔයා ෂෝට් නෝට් එකක් විදිහට දාගෙන ඉතාමත් අඩු කාලයකින් මේ කාරණා මතක තියාගන්න පුළුවන්. මම ගොඩක් මම යෝජනා කරන්නේ ඔයගොල්ලෝ මේ රූප සරහන් වලින් මුළු ඒක තනි කොලයක් අරගෙන මුළු රූප සරහන් වලින් එක කොලයකම මේ ප්‍රමේයන් 42ම දා ගන්න නම් ඔයාලට ඉතාමත් ලේසියෙන් ඒවා අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.